හරි ළමයි සමා වෙන්න ඕන භාග පාඩමේ ඉතිරි කොටස. ඉස්සෙල්ලා මම ඔයාලට අර වීඩියෝ එකේ අවසානම කියලා දුන්නේ මොකද්ද? තුල්්‍ය භාග ගුණ කිරීමෙන් කොහොමද ලියන්නේ කියලා. ඒකේ මොකද කෙරුවා හරයයි ලවයයි එකම සංඛ්‍යාවකින් ළමයි ගුණ කෙරුවා. මේකේ කියලා දෙන්න යන්නේ බෙදීමෙන් කොහොමද තුල්්‍ය භාග ලියන්නේ කියලා. ඒත් ළමයි හරයයි ලවයයි එකම සංඛ්‍යාවකින් බෙදලා ලියනවා එච්චරයි. එතකොට ළමයි අපි බෙදන්න හරි ගුණ කරන්න හරි ගන්න නැති ඉලක්කම් දෙකක් තියෙනවා. මොකද්ද? 0යි 1යි. ඇයි කියලාත් කීවා ඒක. එතකොට ළමයි මේ බෙදීමෙන් තුල්ල භාග ලියන්නේ කොහොමද කියලා මම උදාහරණ දෙකකින් කියලා දෙන්නම්. 8න් 4 කියන භාග සංඛ්‍යාව ගත්තොත් උඩත් එකම සංඛ්‍යාවකින් බෙදුවොත් යටත් එකම සංඛ්‍යාවෙන් බෙදන්න ඕන. එතකොට ළමයි 4 දෙකෙන් බෙදන්න බෑද? 4 දෙකෙන් බෙදුවොත් 4ට 2 ඒවා 2යි. 8 4ෙන් බෙදුවොත් 8ට 4 ඒවා 2යි. තේරෙනව නේ ළමයි? 4ට 2 ඒවා 2යි බොරුනේ කීවේ. 8ට 2 ඒවා කීයද? 4යි. දෙකෙන් නෙබෙදුවේ. තව එකක් ලියන්න පුළුවන් ළමයි. 4යි 8යි කියන එක ළමයි බෙදන්න බෑද 4ෙන්ම? පුළුවන්නේ. 4ට 4 ඒවා 1යි. එහෙනම් යටත් 4ෙන් බෙදන්න ඕන. උඩ 4ෙන් බෙදුවා නම් 8ට 4 ඒවා 2යි. ඕන් තුල්ලේ භාග දෙකක් ලීවා. එකක් තමයි 4ෙන් 2, ඒක 2කින් බෙදලා ලීවේ. අනික තමයි 2කින් 1. ඒක 4ෙන් බෙදලා ලීවේ. එතකොට ඊළඟ උදාහරණය 32න් 12 කියන එක. 32න් 12 කියන එකෙත් උඩ 2කින් බෙදන්න බෑද ළමයි? 2කින් බෙදුවොත් එනවා 6යි 12. 12 2කින් බෙදුවොත් 6යි. 32 2කින් බෙදුවොත් 16යි. තව එකක් මට ලියන්න බෑද? 12 කියන එක 4ෙන් බෙදෙනවා. 32ත් 4ෙන් බෙදනවනේ. එහෙනම් දෙකම 4ෙන් බෙදලා ලියන්න පුළුවන්. 12 4ෙන් බෙදුවොත් 3යි. 32 4ෙන් බෙදුවොත් එනවා 8යි. 8 වරක් 4නේ 32 වෙන්නේ. 12 4ෙන් බෙදුවොත් 3යි. 32 4ෙන් බෙදුවොත් 8යි. එතකොට ළමයි ඔවුන් ගන්න උදාහරණ දෙකක් කියලා දුන්නා බෙදලා තුල්ලේ භාග ලියන්නේ කොහොමද කියලා. ඊළඟට ළමයි මම දැන් ඉස්සෙල්ලාම කියලා දුන්නා මොකද්ද? නියම භාග හෙවත් අත්‍ය භාග. දෙවෙනි වර්ගයේ ඔයාලට කියලා දුන්නා ඒකක භාග. එතකොට ඊළඟට කියලා දුන්නා තුල්්‍ය භාග. දැන් කියලා දෙන්නේ විෂම භාග. විෂම භාග කියන්නේ ඒකන් ළමයයි. ඒක මතක තියාගන්න ලේසියි. මොකද්ද? ඒක ළමයි අර නියම භාගවල අනිත් පැත්ත තියෙන්නේ. ඒ කියන්නේ මම දැන් උදාහරණ ලියුවොත් හරය 4 නම් 4ට වඩා වැඩි එකක් ලියන්න ඕන. ඒ කියන්නේ හරයට වඩා ලවය වැඩි වෙන්න ඕන. හරයට වඩා ලවය වැඩි වෙන්න ඕන. අනිත් පැත්තට කියන්නේ ලවයට වඩා හරය කුඩා වෙන්න ඕන. නියම භාගවල අනිත් පැත්ත. ඒතකොට අඩුම 5ක් තියෙන්න ඕන. තව ලියුවොත් මෙතන මම ලියනවා 9 කියලා. උඩ 13යි ලියුවොත් හරිනේ. හරයට වඩා ලවය වැඩි. තව එකක් කිව්වොත් 10 ලියවනම් මම මෙතන ලියනවා 23 වගේ. හරිනේ. ඉතින් ඕන තරම් ළමයි ලියන්න පුළුවන්. හරයට වඩා ලවය වැඩි වෙන්න ඕන. මේ භාග වර්ගය තමයි ළමයි වැඩ කෑලි දාන්න තියෙන්නේ. මොකක් දුරට. ඒ ටිකත් අපි ඉගෙන ගමු. ඊළඟ වර්ගය තමයි ළමයි ඔයාලා අහලා ඇතිනේ මිශ්‍ර සංඛ්‍යා කියලා. එතකොට සමහරුන්ට මේවා දකින්න කොටත් එපා වෙනවා ඇති. ඒ වුණාට ළමයි ආසාවෙන් ඉගෙන ගත්ත හැකි. මිශ්‍ර සංඛ්‍යාව කියන්නේ ළමයි මේ ඉරට ඉස්සරහා තියෙන එකට කියනවා පූර්ණ කොටස. මේක මොකද්ද? පූර්ණ කොටස. ඉතුරු මේ කැලට කියන ළමයි මොකද්ද? මේක තමයි භාග කොටස. තේරෙනවනේ? පූර්ණ කොටසයි භාග කොටසයි. පූර්ණ කොටසයි භාග කොටසයි. ඔච්චරයි තියෙන්නේ. ඔක දැනගන්න ඕන. මේක ළමයි මෙහෙම තේරුමයි තියෙන්නේ. මේක කියවන්නේ ඉස්සෙල්ලා මුලට තියෙන පූර්ණ සංඛ්‍යාව කියලා කියවන්නේ 5යි 4න් 1. කොහොමද කියවන්නේ? 5යි 4න් 1. එතකොට ඉස්සෙල්ලාම පූර්ණ සංඛ්‍යාව කියවා ඊට පස්සේ මේක ඊට පස්සේ මේක. හරිය ලව එහෙම යන්නේ. 5යි 4න් 1. තව එකක් ලියුවා. මේ කියවන්නේ කොහොමද?
2යි 2කින් 1. මේකේ පූර්ණ කොටස 2 භාග කොටස 2කින් 1. හරිනේ. එතකොට ළමයි අපි බලමු මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරන්නේ කොහොමද කියලා. මොකද්ද මේ කරන්න යන්නේ? මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරන්නේ කොහොමද කියලා. ඊට කලින් කියලා දෙන්නද විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ කොහොමද කියලා. විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කිරීම. ඕම් හොඳට අහගෙන ඉගෙන ගන්න. විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කිරීම. හරි ළමයි. ඕම් උදාහරණ 3කින් මම කියලා දෙනවා. පළවෙනි විෂම භාගය 2කින් 11. මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරන විදිය ඕම් හොඳට අහගන්න. මෙතන තියෙන හරිය ළමයි මෙතෙන්ටත් එනවා. මෙතන හරියත් ඒකමයි. දැන් මිශ්‍ර සංඛ්‍යාව කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් තියෙන්න පිළිරෙන් ඉස්සරහා පිළියන්නේ ඒක හොයාගන්නේ. බලනවා ළමයි 11ට දෙකේ ඒවා කීයක් තියෙනවද? මේ උඩ තියෙන සංඛ්‍යාවට යට තියෙන සංඛ්‍යාවේ ඒවා කීයක් තියෙනවද? එතකොට ළමයි 11ට දෙකේ ඒවා කීයක් තියෙනවද? 5යිනේ තියෙන්නේ. දෙකේ ඒවා 6ක් 12යි. එතකොට උඩ තියෙන සංඛ්‍යාව පයින්න බෑ. ඊට මෙහා තියෙන ගාන තමයි ගන්න ආසන්නම ගාන. එතකොට 11ට දෙකේ ඒවා කීයක් තියෙනවද ළමයි? 5ක් තියෙනවා. ඊට පස්සේ ළමයි මේ ලියපු සංඛ්‍යා දෙක ගුණ කරන්න. දෙවරක් 5 නැත්තම් 5 වරක් 2 මේ සංඛ්‍යා දෙක ගුණ කරනවා. දෙවරක් 5 කීයද? 10යි. තව මෙතන 11 ඌ කියන්නේ උඩ සංඛ්‍යාව හැදෙන්න තව කීයක් මදිද කියලායි මේක දාන්නේ. ආය පාරක් කිව්වොත් මෙතන තියෙන හරිය මෙතෙන්ට දැම්මා. ඊට පස්සේ බලනවා ළමයි 11ට දෙකේ ඒවා කීයක් තියෙනවද කියලා. ඒ කියන්නේ උඩ තියෙන සංඛ්‍යාවට යට තියෙන සංඛ්‍යාව ඒවා කීයක් තියෙනවද? 11ට දෙකේ ඒවා කීයද? 5යි. මෙතෙන්ට මේ සංඛ්‍යාවක් දාලා මේ දෙක ගුණ කරනවා. එනවා දෙවරක් 5 කීයද? 10යි. තව 11 වෙන ළමයි කීයක් මද්ද කියලා තමයි උඩ දාන්නේ. 10ට 11 වෙන්න එකක් දාන්න ඕන. තේරෙනවනේ? තව එකක් බැලුවෝ 5න් 23 කියන එක. මෙතනක් තියෙන හරියමයි මෙතෙන්ට එන්නේ 5මයි. ඊට පස්සේ ළමයි බලනවා 23ට 5 ඒවා කීයක් තියෙනවද? 5 වරක් 4 20යි 5 වරක් 5 25යි. එතකොට ගන්නේ ළමයි 23ට අඩු එකනේ ගන්න වැඩි එක ගන්න බෑ. 5 ඒවා 4ක් තියෙනවා ළමයි මේ දෙක ගුණ කරනවා. 5 වරක් 4 කීයද? 20යි. තව 23 වෙන්න කීයක් එකතු කරන්න ඕනද? 3යි. හරිම ලේසියිනේ. ඊළඟ එක ළමයි මෙතන තියෙන හරයමයි මෙතෙන්ට එන්නේ. මෙතන හරිය 10 මෙතන හරියක් 10මයි. ඊට පස්සේ බලනවා ළමයි 47ට 10 ඒවා කීයක් තියෙනවද? 10 ඒවා 4ක් 40යි 10 ඒවා 5ක් 50යි. 50 ගන්න බෑනේ 47 පයින්නවනේ. එතකොට 10 ඒවා 4ක් තමයි දාන්න වෙන්නේ. මේ සංඛ්‍යා දෙක ගුණ කරනවා. 10 වරක් 4 40යි. තව 47 වෙන්න කීයක් එකතු කරන්න ඕනද 40ට? 7යි. ඔච්චරයි. හරිම ලේසියිනේ. තව මේකේ අනා ගන්න එකක් තියෙනවා ළමයි. ඒකත් කියලා දෙන්නම්කෝ. මේ ගාන හදන්නේ කොහොමද ඔයාලා? මේකෙත් ඔයාලා මෙහෙම ලියනවද? හරිය 10මයි 15ට 10 ඒවා කීයක් තියෙනවද? එකයිනේ ගන්න වෙන්නේ 10 වරක් 1 10යි 2 20යිනේ 15 පයින්නවනේ බෑනේ. ඒතර තව 10 වරක් 1 කියලා මේ ගුණ කරලා 10යි. තව ළමයි 15 වෙන්න කීයක් මයිද 5යි කියලා දානවද? බෑ මේක වැරදි. මේක ළමයි ඕනම් භාගයක් ලියන්න කලින් හොඳට මතක තියාගන්න ඕනේ විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න කලින්. තව දුරටත් හරයයි ළමයයි බෙදෙනවද කියලා එකම සංඛ්‍යාවකින්. ඒ කියන්නේ තියෙන ලොකුම සංඛ්‍යාවෙන් ළමයි මිශ්‍ර සංඛ්‍යාව බෙදලා ඉවර වෙලයි විෂම භාගේ බෙදන්න පුළුවන් ලොකුම ඉලක්කමෙන් හරයයි ළමයයි බෙදලා ඉවර වෙලා තමයි මිශ්‍ර සංඛ්‍යාව බවට පත් කරන්නේ. එතකොට 10 15 බෙදෙන ලොකුම ඉලක්කම කීයද ළමයි? මේ ලියන්නේ තුල්ල භාගයක් තමයි. 10 15 දෙකම බෙදෙන ලොකුම ඉලක්කම 5නේ. 15ට 5 ඒවා 3යි. 10ට 5 ඒවා 2යි. ඊට පස්සේ මේක තමයි ළමයි ඕම් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ. මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරුම් මෙතන තියෙන හරය මෙතෙන්ටත් එනවා 2මයි. පේනවනේ? 2මයි. ඊට පස්සේ බලනවා ළමයි 3ට 2 ඒවා කීයක් තියෙනවද කියලා. එකයිනේ දෙවරක් 1 2යි. දෙවරක් 2 4යි. 4 ගන්න බෑනේ 3 පයින්නවනේ. එතකොට මේ ඉලක්කම් දෙක ගුණ කරපුවම ළමයි දෙවරක් 1 2යි. තව 3 වෙන්න කීයක් එකතු කරන්න ඕනද? 1යි. තේරෙනවනේ? මේක ලේසි ඕනම විෂම භාගයක් දුන්නොත් ළමයි ඉස්සල්ලාම බලන්න බෙදන්න පුළුවන් උපරිම ඉලක්කමෙන් මේක බෙදලා දාන්න පුළුවන්ද කියලා. තව දුරටත් බෙදනවද බලන්න. සමහර ඒවා ඉලක්කම් 2 3කින් බෙදෙන ඒවා තියෙන්න පුළුවන්. එතකොට තියෙන ලොකුම ඉලක්කමෙන් බෙදලා තුල්්‍ය භාගය හදාගෙන ඊට පස්සේ ඒක තමයි ළමයි මොකද්ද?
මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරන්නේ. හරිනේ ලේසියිනේ. ඊළඟට ළමයි කියලා දෙන්නම් ඔයාලට මම මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන්නේ කොහොමද කියලා. මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන්නේ කොහොමද කියලා මේ කියලා දුන්න එකේ අනිත් පැත්ත. මේක ළමයි මොකවත් බල ඉන්නේ මේකත් හරි ලේසියි. මෙතන තියෙන හරියමයි හරිය ඉන්නේ. හරිනේ. මෙතන හරිය 2 මෙතන හරියක් 2. එතකොට ලාවේ විතරනේ තව ලියා ගන්න තියෙන විෂම භාගයක් කරද්දී ඒක ලියන්නේ ළමයි මේ දෙක ගුණ කරනවා. මේ දෙක ගුණ කරපුවාම ඔහම 2 වරක් 3 කීයද? 6යි. ඒ එන උත්තරයට උඩ එක එකතු කරනවා. එතකොට මෙතනින් ගුණ කරපුවාම 6 එනවා. 6ට එකක් එකතු කරපුවාම කීයද? 7යි. මෙතන ළමයි තියෙන හරියමයි එන්නේ 3මයි. තව ලාවේ විතරනේ හදන්න තියෙන්නේ. තියෙන හරියමයි එන්නේ 3මයි ලාවේ හදන්නේ. මේ දෙක ගුණ කරනවා. 3 වරක් 5 කීයද? 15යි. ඒකට මේ උඩ එක එකතු කරනවා. 15ට 4ක් එකතු කරපුවාම 19යි. ඊළඟ එක ළමයි මේකෙත් ළමයි එහෙමයි. තියෙන හරියමයි මෙතෙන්ට එන්නේ 10මයි. ඊට පස්සේ මේ දෙක ගුණ කරනවා 10 වරක් 3 30යි කියලා එනවා. ඒ ගුණ කරලා එන උත්තරේ 30යිනේ. ඒකට උඩ එක එකතු කරනවා. 30ට 7ක් එකතු කරපුවාම 37යි. හරිනේ. 10 වරක් 3 30යි. 30ට ඒ 7 එකතු කරනවා 37යි. හරිනේ. හරිම ලේසි. හරිනේ ළමයි. එතකොට ඔයාලට දැන් සෑහෙන්න භාග පාඩමේ එතකොට සෑහෙන්න කරුණු ඔයාලා දෙවෙන ප්‍රශ්න ගොඩාක් සාකච්ඡා කරුවා. භාග පාඩමේ භාග වර්ග කියලා දුන්නා. එතකොට ඒකේ විශේෂ කරුණු ටික ඔක්කොම කතා කරුවා. සෑහෙන දුරට ඉවරයි. තව තියෙනවා ළමයි මේකේ ඉගෙන ගන්න ඕනම කරුණු. භාග ආරෝහණ විදියට ලියන්නේ කොහොමද? භාග අවරෝහණ විදියට ලියන්නේ. ඒකට පොදුවේ කියන මොකද්ද? භාග සංසන්දනය කිරීම කියලා. අර විශාල කුඩා ලකුණු දාලා ලියන්නේ. එතකොට ළමයි ඔයාලා මේ වීඩියෝ දෙක බලලා භාගවල 1යි 2යි මේ දෙවෙනි වීඩියෝ එකනේ බලලා මේ ටික හොඳට පුළුවන් වෙන්න. ඊට පස්සේ මම දාන්නම් භාග මේ පාඩමේ ඉතුරු ටික. මේ ටික ඔක්කොම කරලා එක එක ශ්‍රේණිවල මම පාඩම් වෙන වෙනම කරලා දාන්නම්. එතකොට ළමයි මුල ඉඳන් අයන්නේ ඉඳන් මේ කියලා දෙන්නේ. දැන් සමහරු කියනද මේ වලේසි අපිට පුළුවන් කියලා. ගණන් බැරි ළමයිට එතකොට ඒ ළමයිනොත් මට්ටමකට අරන් තමයි ළමයි ඒ කියන්නේ ඉතුරු හරිය කියලා දීලා ඊළට ගන්න වෙන්නේ. ඒ හින්දා ළමයි උදව්වක් විදියට channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකකින් දාන්න. ඒකත් කරන්න like එකක් දාන්න. එතකොට ඊළඟ වීඩියෝ එකෙන් මම අනිවාර්යෙන් භාග ආරෝහණ විදියට අවරෝහණ විදියට ඒ කියන්නේ භාග සංසන්දනය කරන විදිය ඔයාලට කියලා දෙන්නම්. ආයිබෝවන් ළමයි.